අයිබෝවන් සුබම සුබ දවසක්. ඔයාලගේ එදිනදා වැඩ කටයුතු පහසු කරවන වටිනා වීඩියෝ අරගෙන මම ඔයාලට තවත් වටිනා වීඩියෝ එකක් අරන් ආවා. අපේ මේ රටේ අපේ කාගෙත් අපි නිතරම ආහාරයට ගන්න ප්‍රධාන ආහාරය වෙන්නේ බත් කියලා ඔයාලා කවුරුත් දන්නවා. කුඹුරු වලින් ගන්න වී ටික පහල් බවට පත් කරලා කැකුළු බත් නැත්නම් තම්බුපත් කියලා ආකාර දෙකකට අපි ආහාරයට ගන්නවා. මේ අතරිනුත් ගොඩක් දෙනෙක් කැකුළු බත් වලට වඩා තම්බුපු බත් වලට ගොඩක් ප්‍රියයි. ඒ හින්දා මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවා අපේ ගෙදරදීම ලේසියෙන්ම පහසුවෙන් වී එකක් තම්බගන්නේ කොහොමද කියලා. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානයත් එක්ක. ඔයාලත් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි වටිනා වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ YouTube නාලිකාව තවමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් යලිත් මතක් කරනවා. ඒ වගේම මේ වගේ තවත් වැදගත් වටිනා වීඩියෝ ගොන්නක් මගේ YouTube නාලිකාව තුල තියෙනවා. ඒ වීඩියෝ ඔයාලා බලලා නැත්නම් බලන්න කියලා ආරාධනා කරමින් අපි යමු අද වීඩියෝ එකට. අපි මුලින්ම එලිමහනේ මේ වගේ ලිපක් සකස් කරගෙන වී තම්බා ගන්න භාජනය හොඳින් සෝදා ලිප මත තියා ගන්න ඕනේ. අතීතයේ නම් අපේ මුතුන් මිත්තන් මේ සඳහා භාවිතා කරලා තියෙන තඹය කියන භාජනය. ඔයාලා මේ දැන් දකින්නේ ඒ තඹයයි. ඊට පස්සේ තවත් භාජනයක් අරගෙන ඒ භාජනයට අපි තම්බා ගන්න සූදානම් කරලා තියෙන වී දාලා ඒකට වතුර දා ගන්නවා. වතුර එක්කලා හොඳින් කලතන්න ඕනේ. කලතනකොට මේ ආකාරයට උඩ බොල් ටික පාවෙනවා. අපි මුලින් මේ බොල් ටික ඔයාලා දැන් මේ දකින්න විදිහට අතින් අයින් කරගන්න ඕනේ. බොල් ටික අයින් කරලා ඉවර වුණාට පස්සේ අපි හොඳ වී ටික එකතු කරගෙන නැවත තවත් භාජනයකට දමා ගන්නවා. පසු අපි එකතු කරගත් හොඳ වී අර අපි කලින් ලිපේ තියාගත්ත භාජනය තඹේට දමා ගන්නවා. මේ ආකාරයට හොඳ වී වලින් මුළු භාජනයම පිරෙන්න සලස්වනවා. දැන් අපි ලිපේ තියාගත් වී එක තම්බ ගන්න ඕනි. ඒ සඳහා අපි දර එකතු කරගෙන ලිප පත්තු කරගන්නවා. මේ සඳහා අපිට පැයක එකමාරක වගේ කාලයක් ගත වෙනවා. නිතර දර ඇතුල් කර ලිප හොඳින් පත්තු වෙන්න සලස්වන්න ඕන. දැන් ඔයාලා දකින්නේ ලිප හොඳින් පත්තු වෙමින් වී එක තැම්බෙන ආකාරයයි. වී එක ලිප තබා ගින්දර දැමීමෙන් පසු පැය එකමාරක දෙකක වගේ කාලෙකදී වී එක තැම්බෙනවා. ඉන්පසු ඔයාලා මේ දකින්න ආකාරයට වී එක බා ගන්න ඕනේ. වතුර පෙරී යන භාජනයකට වී එක දමා ගන්න. එවිට අපිට වියලා ගන්න පහසු වෙනවා. අවසානයේදී හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක ඔයාලා දකින්න ආකාරයට කාපට් එකක් බිම අතුරා තම්බාගත් වී ටික ඒ මතට දමන්න. වියලා ගැනීම සඳහා.
පැය භාගෙන් භාගයට පමණ මේ ආකාරයට V1 එහා මෙහා කරගන්න ඕනි. එවිට තමා V8 හැම පැත්තක්ම හොඳින් වේලෙන්නේ. ඉතින් මේ ආකාරයට පැය දෙකමාර පමණ වියලා ගත යුතුයි. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අවසාන වශයෙන්ුත් මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා නැවතත් මං ඔයාලට මතක් කරනවා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් සියලුම දෙනාට.